නාකොටික් එකෙන් ලක්ෂ 50ක් දාලා තියෙනවා ඔත්තුකාරයන්ට දෙන්න. ඔත්තුකාරට දීලා නැහැ. ඉහළම නිලධාරියෙක් ළඟ ඉන්න යාගේ වයිෆ්ගේ account එකට තමයි ලක්ෂ 50 ඇවිල්ලා තියෙන්නේ. ප්‍රධාන account එකට නෙමෙයි. නාකොටික් එකේ ඉන්න ප්‍රධානම ඉන්න නිලධාරිය ඒ දෙන්න කතා කරලා බාලමල්ලිගෙන් ඒ ලක්ෂ 50 ඉල්ලලා. බාලමල්ලි ඉල්ලන්නේ මොකටද? බාලමල්ලිත් එක්ක සම්බන්ධයිනේ. රජයෙන් පඩිගෙවනව රජයට සේවය කරන්නේ කියලා. ඒනොට බාලමල්ලියට තමයි මේ ඔක්කොම නිලධාරියන් සේවය කරන්නේ. Nova Aesthetic Center. එතන ඔයා කිව්වා ප්‍රෝග්‍රෑම් එකට පෙර ආතුව කිව්වේ මේ මොකක් හරි නාකොටික් වැටලීමක් ගැන මේ ලැබුණු රිවෝඩ් එකක් ගැන තොරතුරු මොකක්ද ඒ? මන්නාරමට කියන්නේ නාකොටික් එකෙන් ඒකත් මේ දෙවුන්දර සිද්ධ සම්බන්ධද? ඔව් සම්බන්ධයි. මේකට බාලමල්ලි සම්බන්ධයි. නාකොටික් එකෙන් ලක්ෂ 50ක් දාලා තියෙනවා ඔත්තුකාරයන්ට දෙන්න මන්නාරමට. මන්නාරම පොලිසියට. මන්නාරම පොලිසිය නාකොටික් එකෙන්. ඔව් නාකොටික් එකෙන්. එතකොට ඒ ලක්ෂ 50 එපයි කියලා ඒ කියන්නේ මොන හරි අවශ්‍යතාවයක් නැති වෙන්නේ නැතිනේ. ඒක රිෆන්ඩ් කරලා තියෙනවා. රිෆන්ඩ් කරාම රිවෝඩ් එකක් දෙන්න ඕනේ නැහැ කියලා. ඔව් රිෆන්ඩ් කරාම ඒක ඔත්තුකාරට දීලා නැහැ. දීලා නැහැ. ඒක රිෆන්ඩ් කරලා තියෙනවා. රිෆන්ඩ් කරන්න ඕන හරි විදිහට ඒක කෙලිම ආපහු නාකොටික් account එකට. ඒක දාලාද? හැබැයි ඒ account එකට නෙවෙයි ඒක ගිහිලා තියෙන්නේ. නාකොටික් එකේ ඉහළම නිලධාරියෙක් ළඟ ඉන්න PC කෙනෙක් ඉන්නව රංග කියලා. අන්න එයාගේ වයිෆ්ගේ account එකට තමයි ඒ ලක්ෂ 50 ඇවිල්ලා තියෙන්නේ. ආහා මේ ප්‍රධාන account එකට නෙමෙයි. ප්‍රධාන account එකට නෙමෙයි. ඊට පස්සේ දැන් ඒක ඔඩිට් එකෙන් චෙක් කරනකොට අහුවෙලා තියෙනවා. අහුුණාම එතන ඉන්න ප්‍රධානියයි ගොඩ දෙන්නෙක් එතන ඉන්නවා. ඒ දෙන්න කතා කරලා බාලමල්ලිගෙන් ඒ ලක්ෂ 50 ඉල්ලලා තියෙනවා. බාලමල්ලි ඉල්ලන්නේ මොකටද? ඉතින් මේක රිෆන්ඩ් කරන්න. අතමාරුවක් වගේද? අතමාරුවක් නෙවෙයි. ඉතින් බාලමල්ලිත් එක්ක සම්බන්ධයිනේ. සම්බන්ධ නිසා මොකද මන්නාරම් පොලිසියයි බාලමල්ලි එක්ක සම්බන්ධයි? මන්නාරම් පොලිසියත් එක්ක නෙවෙයි. දැන් මේ සල්ලි ටික මෙයාලා වෙන account එකකටනේ දාගත්තේ. නෑ මහන්නේ මන්නාරම පොලිසියටනේ මේ සල්ලි දෙන්නේ නාකොටික් එකෙන් මේ රිවෝඩ් වලට ඔත්තුකාරණ දෙන්න කියලා. ඒක මන්නාරමනේ අර කවුද PC ගේ වයිෆ් ගේ account එකට දාන්නේ. ඒතකොට දැන් ඔඩිට් එකෙන් ප්‍රශ්න වෙනකොට මන්නාරම පොලිසිය බාලමල්ලිගෙන් සල්ලි ඉල්ලන්න මන්නාරම් පොලිසිය නෙවෙයි බාලමල්ලිගෙන් සල්ලි ඉල්ලන්නේ. නාකොටික් එකේ ඉන්න ප්‍රධානම ඉහළ ඉන්න නිලධාරීන් දෙන්න තමයි මේක දැන් ඕ හරි මේක දැන් අහු වෙනකොට එතකොට ඔඩිට් එකෙන් බලලා අහුවනානේ. දැන් අරයාගේ වයිෆ් ගේ account එකේ තියෙනවා. දැන් ඔඩිට් එකට වුණ සල්ලි නෑ. දැන් මේක ඩග්ගල පියවන්න ඕනේ. ඔව් පියවන්න ඕනේ. මෙයාට ඒක බෙදා ගන්න හරි මොකක් හරි ප්‍රශ්නේ වෙලා ඊට පස්සේ මේව කරාම ඒක කොහොම හරි අහුණු නිසා අර PC රංග කියලා එයා කොහොම හරි යාගේ ගයක් එහෙම උගස් තියලා අර බාලමල්ලිගෙන් සල්ලි හම්බෙලා නෑ. බාලමල්ලි සල්ලි දෙන්න ඒ කියන්නේ බාලමල්ලි සල්ලි දීලා තියෙනවා. හැබැයි අර එයා දැන් පෙන්වන්න ඕනේ. දැන් මෙයා තමයි සල්ලි ගත්තේ. ඒක නිසා මෙයාගේ ගයක් හරි විකුණලා හරි මොනවා හරි කරලා දෙන්න ඕනනේ. ඒ හේතුව නිසා මෙයා ලක්ෂ 25ක් ගයක් උගස් තියලා හරි මොනවා හරි කරලා ඉතුරු ඒවත් එහෙම එකතු කරලා දාලා තියෙනවා. account එකට දාලා. හැබැයි දාලා තිබුණාට අර රිෆන්ඩ් කරපු date ඒ ඔක්කොම වෙනස්. එතකොට ඒක අහුවෙනවනේ. ඉන්ක්වයරි එකක් යනවා ඒකට. ඔව්. ඒ කියන්නේ ඒක බෑක් ඩේට් කරන්න වෙනවනේ එහෙම. එතකොට ඒකට ඉන්ක්වයරි එකක් යනකොට ඒක ඉතින් ඒකත් යන හොයන්න ඕනේ. මොකද තවමත් අදටත් ඒ නිලධාරීන් තව මේවක කරගෙන බාලමල්ලිත් එක්ක සම්බන්ධ වෙලා හොඳට ඉන්නවා. දැන් දකුණු පළාතේ ඉඳලා ඒ කියන්නේ කොළඹ දකුණ ඒ ඔක්කොම බාලමල්ලිගේ ඒ හැම පොලිසියකම ඉන්නවා බාලමල්ලිගේ කෙනෙක්. ඉතින් මුකුත් කරන්න බෑ රජයෙන්. ඒ කියන්නේ රජයෙන් පඩි ගෙවනවා. පඩි ගෙවුවට බාලමල්ලියට තමයි අර ඔක්කොම නිලධාරීන්. ඔයා කියන්නේ හැම පොලිසිය ඉස්සර හිටපු අය ගැනද දැනුත් ඉන්නවා. දැනුත් ඉන්නවා. රජයෙන් පඩි ගෙවුවට රජයෙන් පඩි ගෙවනව රජයට සේවය කරන්නේ කියලා. ඒනොට බාලමල්ලියට තමයි මේ ඔක්කොම නිලධාරීන් සේවය කරන්නේ. එතකොට දෙහිශානක දෙවුන්දර වරායි ඉන්නවා. දෙහිශානකට මේ පඩි ගෙවන්නේ දීවර අමාත්‍යාංශයෙන්. එතකොට දෙහිශානක දීවර අමාත්‍යාංශයෙන් පඩි අරගෙන බාලමල්ලිට ඔක්කොම කියනවා අර බෝට්ටුව එනවා මේ බෝට්ටුව එනවා මේ බෝට්ටුව එනවා කියලා ඔක්කොම ඩීටේල් ටික කියනවා. මේ බෝට්ටුව එනවා කියන්නේ මේ කුඩු වෙනවා කියලා. ඒ කුඩු වෙනවා කියන මේ බෝට්ටුව මේ කියන අංශක ගණන් අරව මේ බලන්න පුළුවන් නේ. ඒව බලලා ඔක්කොම දෙහිශානක බාලමල්ලිට කියන වෙනවට කිසි දෙයක් මේ කිසි දෙයකට පියවරක් කරන්නේ නැහැ. එතකොට රජයෙන් අනුග්‍රහය ඇතිව තමයි මේ ඔක්කොම දේවල් එන්නේ. ඉතින් එතකොට කාටද කියන්නේ? කාටවත් කියන්න කෙනෙක් නැහැ. මොකද මම ඇවිල්ලා පුන පුනා මේක කිව්වට වැඩකුත් නැහැ. මම හැම වෙලාවෙම කියනවා කිව්වට වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ සපෝට් එකක් ආණ්ඩුවෙන් තියෙනවා කියලාද කියන්නේ? ආණ්ඩුවෙන් තියෙනවා. කාටද තියෙන්නේ? බාලමල්ලිට ආණ්ඩුවෙන් සපෝට් එකක් තියෙනවා. කවුද ආණ්ඩුවේ කවුද? නේවි එක, ආමි එක
පොලිසිය නාකොටික් එක ඒ ඔක්කොම මේ මොකක්ද ඒකට සපෝට් එකක් දෙන එකේ ප්‍රතිඵලය? සපෝට් එකක් දෙන ප්‍රතිඵලය එයා කුඩු ජාවාරම තවමත් කරගෙන යනවා. කරගෙන ගියා යනකොට මෙයාලට ඉතින් සල්ලි දෙනවා. ඒකට අපි හිතමු කුඩු කිලෝ 1000ක් ගෙනව කියලා 1000කින් කුඩු කිලෝ 200ක සල්ලි වියදම් කරලා මෙයාට දුන්නත් මෙයාට ඉතුරු 800ම ඉතුරුයිනේ. ඒක එතකොට ඒක තියෙනවා. එතකොට දෙවොන්දර කවදාවත් තිබුණේ පෙරහැරක් ගිහිල්ලා නැහැ. මේ කියන්නේ දේව දාන්නේ දීලා දේව තොවිල කරලා ඉවර වුණාට පස්සේ පෙරහැරක් ගිහිල්ලා නැහැ.